සුබ දවසක් සියලු දෙනාටම. අද මම මොනවද ඔයගලන්ට රැගෙන එන්නේ? ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට 1975 දී ඇතුළත් වුණ කාර්මික අභ්‍යාසලාභීන්ගේ 50 වන සංවත්සරය මැයි මාසයේදී පැවැත්වුණා. එම කණ්ඩායමේ සමාජිකයෙකු වන මගේ මේ බලාපොරොත්තුව අප කණ්ඩායම අවුරුදු 50කට පසුව ආයතනයේ නැරඹීමට ගත් උත්සාහයේදී ඒ පිළිබඳව විස්තරයක් ඔබලා වෙත ගෙන ඒමටයි. අපි ආයතනය නැරඹීමට ගියේ මැයි මාසයේදී, එහෙම නැත්නම් වෙසක් මාසයේදී. වෙසක් උත්සවයට ආයතනයේ සිසුන් විසින් සාදන ලද කැරකෙන වෙසක් කූඩු සංදර්ශනයක් ආයතනයේ ඉදිරිපිට දැක ගැනීමට ලැබුණා. ඉතින් අපි මේවා බලන අතරතුරත් ඒකම ආයතනයේ සිසුන් විසින් සිදු කරන ලබන එක් අංශයට අයිති ප්‍රදර්ශන කැබිනට්ටු නරඹන අතරතුර අපි ආයතනයේ ඉතිහාසය ගැන මම හැම විටම කරන්නා වගේ පොඩි හැඳින්වීමක් කරලා බලමු. වර්ෂ 1957ට පෙර ලංකාවේ මගී ජනයාගේ ගමනාගමන පහසුකම් සැලසුවේ බස් සමාගම් මගින්. ඒවා නම් බී.ජේ. ප්‍රනාන්දු මහතාට අයිති සිල්වර් ලයින් බස් සමාගම, සර් සිරිල් ද සොයිසා මහතාට අයිති සවුත් වෙස්ටර්න් බස් සමාගම, මීගමුවේ ඩේවිඩ් මෙන්ඩිස් මුඩ්ලියර්ට අයිති විජය බස් සමාගම, ඊබර්ට් සිල්වා මහතාට අයිති ඊබර්ට් සිල්වා බස් සමාගම, ජයසේන මුදලාලි මහතාට අයිති ඔමිනි බස් සමාගම, සර් ලියෝ ප්‍රනාන්දු මහතාට අයිති පානදුර බස් සමාගම, හැඳල KBL පෙරේරා මහතා සතු වූ සන්ස් ඔෆ් හැඳල බස් සමාගම, අත්තනගල්ලේ සිංහවේද මහතා සතු සිරිමැදුර බස් සමාගම හා තවත් කුඩා බස් රථ සමාගම් මගින් වර්ෂ 1957 දී එවකට අගමැතිව සිටි SWRD බණ්ඩාරනායක ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව බස් මගීන්ගේ ඇති අපහසුකම් මගහැරීම සඳහා බස් කොප්පැනි සියල්ලම ජනසතු කිරීමට තීරණයක් ගන්නවා. ඒ අනුව 1958 ජනවාරි 1 වෙනිදා රජයට අයිති ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවා බස් කොම්පැනි සියල්ලම ජනසතු කිරීමට පියවර ගන්නවා. මෙයට අනුව මෙහි මංගල චාරිකාව අගමැති බණ්ඩාරනායක මහතා හා ප්‍රවාහන හා වැඩ අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මහතා විසින් ජර්මනියෙන් ආනයනය කරන ලද නවතම සුඛෝපභෝගී බෙන්ස් බස් රථයකින් ගමන් කිරීමෙන් මෙම කර්තව්‍ය සිදු වෙනවා. මෙම බස් රථය දැනදු නිට්ටඹුව ඩිපෝවේ ඇතැයි කියනු ලබනවා. ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටවීමෙන් පසුව ලක් රජය ජර්මනියෙන් විශාල බෙන්ස් බස් රථ ප්‍රමාණයක් ඇනවුම් කරනවා. මේ අවස්ථාවේදී බස් රථ නඩත්තු හා කාර්මික අවශ්‍යතා සඳහා පුහුණු කාර්මිකයන් පිළිබඳව අඩුපාඩුවක් ඇති වෙනවා. එම නිසා වර්ෂ 1958 දී ජර්මානු රජය හා ලක් රජය අතර ඇති වූ ගිවිසුමක් අනුව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා පුහුණු ශ්‍රමිකයන් පුහුණු කිරීමට අධ්‍යාපන ආයතනයක් ඇති කිරීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව එවකට වේරහැර මධ්‍යම වැඩපළෙහි මෙටල් බොඩි ෂොප් අංගණයට යාබදව පිහිටි වර්ක්ෂොප් නම්බර් 2 නමින් හැඳින්වෙන ස්ථානයේ ජර්මානු රජයේ ආධාර ඇතිව කාර්මික පුහුණු පාසලක් වර්ෂ 1960 දී ආරම්භ කරනවා. එය ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, එහෙම නැත්නම් ජර්මන් ටෙක් නමින් හැඳින්වීම සිදු කරනවා. මේ අවස්ථාවේදී ආයතනය බාර ඉංජිනේරුවරයා ලෙස පත් වූ කීර්ති අමරවීර මහතා පසුව ආයතනයේ ප්‍රථම විදුහල්පති ලෙස පත් වෙනවා. මෙහිදී ජර්මානු පාඨමාලා අධීක්ෂණ යන් 7 දෙනෙකුගෙන් සමන්විත ජර්මානු උපදේශකවරුන් සංඛ්‍යාවක් ජර්මනිය වෙනුවෙන් මෙහි වැඩ කටයුතු සිදු කරනු ලැබුවා. මෙම වකවානුවේදී ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට අයදුම්පත් 5000ක් පමණ ලැබුණා යයි කියනවා. ඒවැයින් සිදු කරන ලද තරඟ විභාගයකින් හා ප්‍රායෝගික පරීක්ෂණයකින් මෙම පිරිස තෝරාගනු ලැබුවා. පළමු කණ්ඩායම ලෙස ආධුනිකයන් 60 දෙනෙකු තෝරාගත් අතර මෙය පසුව 100 දක්වා ව්‍යාත්මක වුණේ කාර්මිකයන්ගේ පුරප්පාඩු CTB ආයතනයේ ඩිපෝ සියල්ලෙහිම ඇති වූ නිසයි. පසුව මෙම ආධුනික ප්‍රමාණය 150 දක්වා වැඩි කරනු ලැබුවා. මෙම ව්‍යාප්ත වීමත් සමග ඇති වූ තදබදය නිසාවෙන් වෙනස් ස්ථානයකට යාමට වූ තීරණය අනුව එවකට ලංකා ගමනාගමන මණ්ඩලයේ
සභාපති වූ අනිල් මුණසිංහ මහතාගේ මැදිහත් වීම මත ගාලු පාරට මුහුණලා වූ සොයිසා පවුලට අයිති විශාල පොල් වගාවක් සහිත ඉඩමක් සුදුසු ස්ථානය ලෙස තෝරා ගත්තා. ඒ අනුව වර්ෂ 1974 දී ජර්මානු ආධාර සහිතව අංග සම්පූර්ණ කාර්මික විද්‍යාලයක් මොරටුවේ කටුබැද්දේ නිවෘත කරනු ලබනවා. මෙම ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ජර්මනියේ බේඩන් වටන්බර්ග් ප්‍රාන්තයේ මෙක්සිගන් වල ඇති ගෙවර් බ්ලීච් ෂූල් නැමැති වෘත්තිකයන් පුහුණු කරන කාර්මික විද්‍යාලයත් සමග අවුරුදු 25ක සම්බන්ධතාවයක් තිබුණා. විද්‍යාල දෙකේ අන්‍යෝන්‍ය සහයෝගීතාවය අනුව ශිෂ්‍යයන් සඳහා ශිෂ්‍යත්ව එමෙන්ම සිසුන් මාරු කර ගැනීම වැනි දේවල් සිදු වී තියෙනවා. ඒ අනුව නූතන තාක්ෂණය අභ්‍යාසලාභීන්ට ලබා දීම සිදු වුණා. ජර්මානු උපදේශක මඩුල්ල ගැන හැඳින්වීමේදී එක් එක් කාලවල සිටි ජර්මානු අධ්‍යක්ෂ පිළිබඳව හැඳින්වීමක් නොකරම බැහැ. 1959 සිට 1964 දක්වා අධ්‍යක්ෂක වුණේ ඒ වෙබර් මහතායි. 1964 සිට 1965 දක්වා අධ්‍යක්ෂක ලෙස ක්ලෙමන්ටයින් මහතා කටයුතු කළා. වර්ෂ 1966 සිට වර්ෂ 1969 දක්වා අධ්‍යක්ෂක ලෙස FAA හෙන්ඩිග මහතා කටයුතු කළා. 1969 සිට 1973 දක්වා HM ලැම්බි මහතා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළා. අවසාන ජර්මානු අධ්‍යක්ෂකවරයා වුණේ රෝලන්ඩ් හිල්ගුස් මහතායි. ඒ 1973 සිට 1976 දක්වායි. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය 1976 පෙබරවාරි මාසයේදී ලංකා රාජ්‍යයට බාර දෙනු ලැබුවා. මෙහිදී මුල සිට සිටි ආයතනීය බාර නිලධාරීන් හා විදුහල්පතිවරුන් පිළිබඳව අමතක කරන්න හොඳ නැහැ. 1959 සිට 1960 දක්වා ආයතනීය බාරව මේජර් CLA ඩෙරෙක්සේ මහතා කටයුතු කරලා තියෙනවා. මුලදී ආයතනීය බාර නිලධාරියා ලෙස සේවය කර පසුව විදුහල්පති වුණේ කීර්ති අමරවීර මහතායි. මොහු ආයතනයේ පළමු විදුහල්පතිවරයා වෙනවා. ඒ 1962 සිට 1968 දක්වා වනතුරුයි. 1969ත් 1970ත් අතර දක්වා විදුහල්පති වුණේ W උනම්බුව මහතායි. 1970ත් 1971ත් DB රත්නවීර මහතා විදුහල්පති ලෙස කටයුතු කළා. 1971ත් 1975ත් දක්වා LS වීරක්කොඩි විදුහල්පති ලෙස කටයුතු කළා. 1975ත් 1977ත් දක්වා විදුහල්පති වුණේ JCCP අලස් මහතායි. මෙහිදී විදුහල්පති තනතුර අධ්‍යක්ෂක විදුහල්පති තනතුරට පත්වන්නේ ජර්මන් අධ්‍යක්ෂකවරු මෙම විදුහලින් අයින් වී ගිය නිසායි. 1977 සිට 1990 දක්වා අධ්‍යක්ෂක විදුහල්පති වූයේ VLC පෙරේරා මහතායි. ඔහු නැවත 1992 ඉඳලා 1994 වනතුරුද අධ්‍යක්ෂක විදුහල්පතිකම දරලා තියෙනවා. 1990ත් 1992ත් අතරේදී විදුහල්පති වුණේ DS අධිකාරම් මහතායි. 1994 සිට 1996 දක්වා කාලය තුල අධ්‍යක්ෂක විදුහල්පති වුණේ S. ඉලුක් කුමර මහතා. 1996 සිට 2001 දක්වා සුමිත්‍ර ගයස් මහතා අධ්‍යක්ෂක විදුහල්පති වුණා. 2001 සිට 2003 දක්වා අධ්‍යක්ෂක විදුහල්පති වුණේ කැප්ටන් H.D. නන්දසේන මහත්තයා. වර්ෂ 2004 දී ආයතනයේ ගමනාගමන මණ්ඩලයෙන් ගලවා කුසලතා සංවර්ධන හා වෘත්තීය හා කාර්මික පුහුණුව අමාත්‍යාංශයට පවරා ගනු ලැබුවා. 2007 දී මෙය නැවත ප්‍රවාහන අමාත්‍යාංශයට පවරා ගනු ලබනවා. 2010 දී මෙම ආයතනය නැවත යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට පවරා ගනු ලබනවා. තනින් තනට මාරු වීමෙන් පසු ආයතනය දැනට පවත්වාගෙන යනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ.
2003 ඉඳලා මේ දක්වා කටයුතු කළ විදුහල්පතිවරුන්ගේ කාලය පිළිබඳව මට සොයා ගැනීමට නොහැකි වූ අතර ගාමිණී මංචනායක, ශාන්ත බී කරුණාරත්න විදුහල්පතිවරුන් ලෙස කටයුතු කර තියෙනවා. දැනට ආයතනය භාරව කටයුතු කරන්නේ මේජර් ජනරාල් කපිල සංජීව අධ්‍යක්ෂක විදුහල්පතිතුමායි. මුලින්ම ගමනාගමන මණ්ඩලයට අවශ්‍ය කාර්මිකයන් පුහුණු කිරීමට පටන්ගත් ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලය අඩියෙන් අඩියට උඩට විත් වර්තමානයේ NVQ level 5 යන සහතිකයට උරුමකම් කියනවා. NVQ නමින් හඳුන්වන National Vocational Qualification යන සහතික පත්වල මට්ටම් 7ක් තියෙනවා. NVQ level 1 to 4 යනු සහතික පත් මට්ටමේ සහතිකයක්. NVQ 5 හා 6 ඩිප්ලෝමා මට්ටමේ සහතිකයක් වෙනවා. NVQ 7 යනු ප්‍රාථමික උපාධි අවස්ථාවයි. ඒ අනුව ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සහතිකය දැන් NVQ 5 එනම් ඩිප්ලෝමා අවස්ථාව දක්වා දියුණු වී තියෙනවා. මෙම ආයතනයෙන් සිදු කරන පූර්ණකාලීන පාඨමාලා ගැන සැලකුවොත් ඔටෝමොබයිල් මෙකැනික්, ඩීසල් මෙකැනික්, ඔටෝ ඉලෙක්ට්‍රීෂියන්, මැෂිනිස්ට්, මිල්රයිට් ෆිටර්, motor vehicle body repair and painter, power electrician, refrigeration and air conditioner mechanic, welder, industrial mechatronic technician ආදී පාඨමාලාවන් සිදු කරනු ලබනවා. මීට අමතරව අර්ධකාලීන පාඨමාලා මෙන්ම වෙනත් ආයතනවලට අවශ්‍ය ප්‍රාථමික පාඨමාලාද සිදු කරනු ලබනවා. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ඇති විශේෂත්වය වන්නේ අන් කිසිම වෘත්තීය පුහුණු ආයතනයකට නොමැති දෙයක් මෙහි වෘත්තීය පුහුණුවට ඇතුළත් වී තියෙන නිසායි. එනම් වෘත්තීය පුහුණුවට අමතරව අභ්‍යාස ලාභීන්ට ලැබෙන විශේෂ දෙයක් වන්නේ පිරිසිදුකම, ක්‍රමානුකූල උපකරණ පරිහරණය, යම් කිසි ප්‍රශ්නයක් තුළදී නෛතික පැත්ත තුළම නොසිට ඒට අවශ්‍ය බුද්ධිමය තීරණ ගැනීමේ හැකියාව වැනි දේවල් පුහුණු කිරීම. මේ නිසා ලෝකේ කොයි රටකට ගියද ඕනෑම අවස්ථාවක තමා කරන රැකියාවේදී නිවැරදි තීරණ ගැනීමේ හැකියාවක් මෙම ආයතනයේ සිව්වසර හැදෑරුවන්ට ඇති වී තිබෙනවා. මේ අනුව ඕස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමිරාතය, නවසීලන්තය ප්‍රධාන කොට ලෝකයේ පුරාවටම ජර්මන් ටෙක් අධ්‍යාපනය ලැබූ අය රැකියාවේ ඉහළ මට්ටම් වල වැජඹෙනවා. ඊට අමතරව අප ලැබූ අධ්‍යාපනයට ගරු කරමින් විදේශීය රටවල ඇති ආදිශිෂ්‍ය සංගම් ඒ එක් එක් රටවල ජන ජීවිතයට මෙන්ම ලංකාවේ ජන ජීවිතයටද විශාල මෙහෙවරක් සිදු කර තියෙනවා. ආයතනයේ සුභසිද්ධිය සඳහා විශාල මෙහෙවරක් විදේශයන්හි සිටින ආදිශිෂ්‍ය සංගම් වලින් සිදු කරනු ලබනවා. ආයතනයට අවශ්‍ය පුහුණු වීමේ උපකරණ, සමහර යන්ත්‍රෝපකරණ මෙම සංගම් මගින් ආයතනයට ලබා දීම සිදු කරනු ලබනවා. ඊට අමතරව අප ලැබූ අධ්‍යාපනයට ගරු කරමින් විදේශීය රටවල ඇති ආදිශිෂ්‍ය සංගම් ඒ එක් එක් රටවල ජන ජීවිතයට මෙන්ම ලංකාවේ ජන ජීවිතයටද විශාල මෙහෙවරක් සිදු කර තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ඇති ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදිශිෂ්‍ය සංගමය මගින් සිදු කරන සිංහල අවුරුදු උත්සවය ලංකාවෙන් පිටතදී සිදු කරනු ලබන විශාලතම අවුරුදු උත්සවය ලෙස හැඳින්වෙනවා. ඊට අමතරව ස්ටේජ් ෂෝ ආදියද ආගමික වැඩසටහන්ද සිදු කරමින් ඕස්ට්‍රේලියාවේ ජන ජීවිතයට විශාල මෙහෙවරක් අප ආයතනයේ ආදිශිෂ්‍ය සංගමය මගින් සිදු කරනු ලබනවා. එමෙන්ම මෙම ආයතනයේ ආදිශිෂ්‍යයන් එම රටවල් තුළ පිළිගත් ඉහළ මට්ටම් තුළ මෙන්ම ව්‍යාපාරික ස්ථානවලද ගැවසීම සිදු කරනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ආදිශිෂ්‍ය සංගමය ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට මෙන්ම අප රටේ ඇතිවන වෙනත් හදිස්සි අවස්ථාවලදී මෙන්ම ග්‍රාමීය පරිසර නගා සිටුවීමේ වැඩසටහන් වලදීද නිරත වී තියෙනවා. ඒවා අතරට සුනාමි අවස්ථාවේදී රටට උදව් කිරීම, සුනාමි නිසා විපතටපත් පාසල් නැවත ඉදිකිරීම සිදු කිරීම, කැඳෑව ප්‍රදේශයේ ජන ජීවිතය නගා සිටුවීමට උදව් කිරීම ආදිය දැක්විය හැකියි. 1975 කණ්ඩායමේ ලෙස අපට එක්තරා ආකාරයක සන්තෝෂ වීමට පුළුවන්. එනම් ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ ආදිශිෂ්‍ය සංගම් වල සභාපතිවරුන් ලෙස අප කණ්ඩායමේ 7 දෙනෙකු පත් වී තිබෙනවා. ඔවුන් ගැන කතා කිරීමේදී එම සභාපතිවරුන් වූ ජයන්ත ප්‍රනාන්දු මීමනගේ ඕස්ට්‍රේලියාව, සරත් කරුණානන්ද ඕස්ට්‍රේලියාව, අමරසිංහ අමුළුගම ඕස්ට්‍රේලියාව, ධර්මපාල කොඩිකාරගේ ඕස්ට්‍රේලියාව, සරත් චන්ද්‍රවංශ ඕස්ට්‍රේලියාව, සනී ජෝසප් අපොන්සු ඕස්ට්‍රේලියාව,
හා සිහිල් දොඩංගොඩ නවසීලන්තය යන අය ලෙස හැඳින්විය හැකි. ආයතනය ගැන බොහෝ දේ කතා කිරීමට තිබුණත් මෙම වීඩියෝවේ කාලයේ වැඩිවීමක් සිදුවන නිසා මම මේ වීඩියෝ නැවැත්වීමට කටයුතු සිද්ධ කරනවා. අවුරුදු 50කට පසුව 2025 දී මම දුටු ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ගැන පසු වීඩියෝකින් හැඳින්වීමක් කරනතුරු ඔබලාගෙන් සමුගැනීමට සිදුවෙනවා. ආයතනයේ ඇති දියුණුව එසේම දුර්වලතා ගැන පසු වීඩියෝකින් ඔබ වෙත පැමිණී බලාපොරොත්තු වෙමින් මෙසේ නවතිමි. එමෙන්ම මෙවැනි වීඩියෝ ඔබලාට නැවත බලා ගැනීමට නම් මෙම වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන ලෙස ඉල්ලා සිටිනවා. ස්තුතියි.